ඉහත දෙන ලද θ3 උෂ්ණත්වය මැනීමට ඔබ ගන්නා පරීක්ෂණාත්මක පියවර මොනවාද? මේ θ3 මැනීමට ඔය දැන් අර මං කියපු ටික ලියා ගන්න ඕනේ ළමයි. කොහොමද ලියන්නේ? රූල් දෙකකුත් තියෙනවා. මේක 1 2 කියලා තියෙනවා. අපි ඔන්න 1 2ක් කතාවක් නැහැ. පොඩි පොඩි වාක්‍ය කැලි වලින් හරි මේ කරන දේ ලියන්න. හරි තනි වාක්‍යයෙන් ලියන්න යන්න එපා. එතකොට 1 2ක් නැතුව එකක් ලියවේ. ඔක්කොම ටික එකෙන් ලියුනොත් ඒත් වැඩේ අප්සෙට් නේ නේද? 1 2. හරි ඒ නිසා පොඩි වාක්‍ය කැලි වලින් ලියන්න. ඊයම් මොනිසම් දමු මොහොතේ සිට හොඳින් මන්ථනය කිරීම උෂ්ණත්වමාන පාඨාංක මොහොතින් මොහොත කියවා බැලීම හරි සටහන් කිරීම ඒ උපරිම උෂ්ණත්වය ලකුණු කිරීම. හරිද? එහෙම හොඳයි නේද? ඉතින් ඒක ළමයි එක එක විදිය වලට ලියයි. අපි දකිනවා ළමයි ලියන විදිය. දැන් අපි බලමු මේ වචනේ හා මෙහා වෙලා තිබිලත් මම නම් කියන්නේ ලකුණු දෙන්න ඕනේ. ඔය හැබැයි ඔය අදහස නිකන් වෙන විකාර නම් හරියන්නේ නැහැ. හොඳේ. ඉතින් අපි බලමු. එම ඔයගොල්ලන්ට සාධාරණයක් ඉතු වෙයි.